පැවතුණු මිෂනාරී බලපෑම් එවකට පැවතුණු විවිධ අධර්මවාදී බලවේග අන්‍යාගමික බලවේගවලට එරෙහිව සිංහල බෞද්ධ ප්‍රභූන්ගේ නැගී සිටීමේ ප්‍රතිමූර්තියක් විදිහට අපිට මේ ධර්මශාලාව ඉදිවීම සලකන්නට පුළුවන්. අද දවස අපේ විහාරස්ථානයේ සිතා වැදගත් දවසක්. 1842 දී ආරම්භ කරන්නට යෙදුණු මේ විහාරස්ථානය 1864 දී පස්වෙනි ඓතිහාසික ධර්ම සංගායනාව පැවැත් වූ පුණ්‍ය භූමිය. විශේෂයෙන් අපේ මෙත්තානන්ද අපේ පඬිතුමාරුත් ඒ වගේම ගලගම කුසලධම්ම පඬිතුමාණන් වහන්සේගේ ශක්තිය ඇතිව උන්වහන්සේ මේ මහා කාර්යයට අතගහලා තියෙනවා. මේ කාරණා තුන තියෙන්නට ඕන විහාරය බෝධිය මේ වෙහෙර වහන්සේ. ඒක අඩුපාඩුවක්ව තිබුණ එක සම්පූර්ණ කිරීමයි අපේ රතනසිරි අනුනායක හාමුදුරන් වහන්සේ ඇතුළු මේ ශිෂ්‍ය බාලාදීන්ගේ අදහස. විවිධාකාරයෙන් උදව් උපකාර සිදු කළ මේ වෙනුවෙන් අනුග්‍රහය දායකත්වය දැක්වූ සියලුම සුපින්වත් හැමදෙනාටම ගෞරවනීය ස්තුති හා වදාළ අතිගෞරවනීය මහානායක සාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. ඓතිහාසික පැල්මඩුල්ල ශ්‍රී සුදර්ශන ධර්මශාලා විහාරය 1860 ගණන්වල 1800 ගණන්වල ලංකාව පුරාම ඇති වුණු ඒ මිෂනාරී බලපෑම් එක්ක එයට ප්‍රතිඵලයක් වශයෙන් එයට ප්‍රතිඋත්තරයක් වශයෙන් 1832 පමණ ඉදිවෙච්ච සුවිසල් ධර්මශාලාව තමයි අපට මේ පසකින් පෙනෙන්නේ. එම ධර්මශාලාව ආරම්භ කළාට පස්සේ ඉදමල්ගොඩ බස්නායක නිලමෙතුමන් එවකට රත්නපුර මහා සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේදුරන්දර ඉදමල්ගොඩ බස්නායක නිලමෙතුමන් වාරිගම නිලමෙතුමන් එක්ව ඉදිකරන්නට යෙදුණු අප්‍රතිහත ධෛර්යයෙන් ගොඩනැගූ සුන්දර ස්ථානයක්. එවකට පැවතුණු මිෂනාරී බලපෑම් එවකට පැවතුණු විවිධ අධර්මවාදී බලවේග අන්‍යාගමික බලවේගවලට එරෙහිව සිංහල බෞද්ධ ප්‍රභූන්ගේ නැගී සිටීමේ ප්‍රතිමූර්තියක් විදිහට අපිට මේ ධර්මශාලාව ඉදිවීම සලකන්නට පුළුවන්. ඉන්පසු 1867-68 කාලයේදී මෙම ධර්මශාලාව තුල සුවිශේෂී කාරණාවක් සිද්ධ වෙනවා. කාලීන අවශ්‍යතාවයක් විදිහට විනය සංගායනාවක් පැවැත්වීමේ කටයුත්තට මූලාරම්භය සිද්ධ කරනවා. ඒ අනුව එවකට ගාල්ල පරමානන්ද විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ
බුලත්ගම ධම්මාලංකාර සුමනතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් මූලිකත්වයෙන් එවකට ලංකාව තුල වැඩ සිටපු ධර්ම විනයදර ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වන එවකට තිබුණේ දෙනිකාය පමණයි. ඒ අනුව සියම් නිකාය වෙනුවෙන් හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් අමරපුර නිකාය වෙනුවෙන් ලංකාගොඩ ධීරානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් ප්‍රමුඛ කරගනිමින් මෙම ස්ථානයේ උතුම් සංගායනාවක් පැවැත්වෙනවා. ඒ අනුව සුදර්ශන ධර්මශාලා විහාරය ආරම්භ වෙන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් අද මේ උතුම් අවස්ථාව විශේෂයෙන්ම කාලාන්තරයක් පුරාවට වසර 200කට ආසන්න කාලයක් පුරාවට මේ විහාරස්ථානයේ අඩුපාඩුවක්ව පැවතිච්ච ඒ උතුම් වූ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකිරීමේ කටයුත්ත වෙනුවෙන් මුල්ගල තැබීම වෙනුවෙනුයි මේ අවස්ථාව මේ කටයුතු සූදානම් වන්නේ. මෙම අවස්ථාවේදී න්‍යාය පත්‍රානුකූලව පිරිස පංචශීලයේ පිහිටවමින් එම පිහිටවීමෙන් පසු පිරිත් අනුශාසනා මැද එම මුල්ගල් තැබීමේ කටයුත්තයි සිදු කරන්නට අප සූදානම් වෙන්නේ. ඉන්පසු ඉදිරි කටයුතු සිදුවනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සමාදියාමි. අපේ වැඩම කොට වදාළ ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විශේෂයෙන්ම අපේ අමරපුර මහා නිකායේ ඉදමල්ගොඩ විහාර පාර්ශවයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ පිරිත් අනුශාසනා මැදේ මේ මොහොතේදී ඒ උතුම් සෑයේ ඉදිකිරීම කටයුතු වෙනුවෙන් මුල්ගල තැබීමේ කටයුත්ත සිදු කරන්නට බුද්දස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස චිකිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ චරණ සම්පන්නෝ සුගතෝ පාතුතං රතනත්‍යං ඒතේන සච්ච වජ්ජේන පාතුතං රතනත්‍යං ඒතේන සච්ච වජ්ජේන පාතුතං රතනත්‍යං लोक दम्मे चित्तं यस्सन कंपति अशोकं विरजं किजवाहुरं सग्गे सुवायं रतनं पनीतं नमो समन्नति तथागते इदं विबुद्धे रतनं पनीतं एतेन सच्चे सुवत्ति होतु अयं विरागं नमतं पनीतं यदच्च गाथस्य मुनि समाहितो तेन धम्मेन समर्थिकिञ्चिदं धम्मे रतनं पनीतं एतेन सच्चेन सुवत्ति होतु सेक्तो परिवन्नयेषु चिन्तमादिमानं तरिकन्यमाहु समाधिनाथेन समो न विद्यति धम्मे रतनं पनीतं एतेन सच्चेन सुवत्ति होतु उद्गलाचलतं प्रसत्ता चतुर्विधं विभागे මේ උතුම් අවස්ථාවේ ඓතිහාසික පැල්මඩුල්ල ශ්‍රී සුදර්ශන ධර්මශාලා පුරාණ විහාරස්ථානයේ කාලාන්තරයක් පුරාවට අවැසිව තිබුණු අත්‍යවශ්‍ය තිබුණු
ඒ උතුම් වූ චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉදිකිරීම ආරම්භ කරපු මේ මොහොතේදී වැඩම කොට වදාළ ගෞරවනීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පිළිගැනීම සඳහා මේ මොහොතේදී ආරාධනා කර සිටිනවා. අප විහාරස්ථානයේ වත්මන් භාරකාර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නෙල්ලිවල මෙත්තානන්ද පඬිත හාමුදුරුවන් වහන්සේට සියලු දෙනාටම සුබ දැසනක් වේවා. වැඩම කරන්නට යෙදුන පරම පූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයෙන්ද ආරාධිත ඔබ සමගින්ද අවසරයි. අද දවස අපේ විහාරස්ථානයේ ඉතා වැදගත් දවසක්. 1842 දී ආරම්භ කරන්නට යෙදුණු මේ විහාරස්ථානය 1864 දී පස්වෙනි ඓතිහාසික ධර්ම සංගායනාව පැවැත් වූ පුණ්‍ය භූමිය. ඒ පුණ්‍ය භූමියේ දිගු කාලීනව බලාපොරොත්තුවක් අපිට තිබුණා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් නිර්මාණය කිරීමට. ඒ අනුව ඒ උත්සව සභාව තමයි අද දවසේදී පැවැත්වෙන්නේ. ඒ නිසා ඓතිහාසික සුදර්ශන ධර්මශාලා පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශවයේ අනුනායක දූරන්දර අපේ අතිගෞරවනීය ගුරු දේවෝත්තම නායක හාමුදුරන් වහන්සේ ප්‍රදාන අපේ විහාරස්ථානයේ මහා සංඝරත්නය වෙනුවෙනුත් ඒ වගේම අපේ සතර පේරුවේ දායක කාරකාදීන් වෙනුවෙනුත් මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුන බුදුලෙන රාජමහා විහාරය, කිරිවැල්දෙණිය පුරාණ විහාරය යන උභය විහාරාධිපති, ගණේගම රංකොත් රජමහා විහාර භාරකාර, සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ඌව සබරගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අතිපූජනීය නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම පැල්මඩුල රාජමහා විහාරය, පොත්ගුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති, ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති, සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අපේ අතිපූජනීය පැල්මඩුල්ලේ නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම අද මෙහි මූලික ආගමික කටයුතු සිද්ධ කිරීම සඳහා වැඩම කරන්නට යෙදුන අප විහාර පරම්පරාවේ අතිගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේ, මඩලගම විජේන්ද්‍රාරාම පුරාණ මහා විහාරයේ ඇතුළු විහාර ගණයේ අධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශවයේ පරම පූජනීය මහානායක මහෝපාධ්‍යාය මහානායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ අනුනායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම අපේ ලේකකාධිකාරී නායක මාහිමිපාණන් වහන්සේ, නියෝජ්‍ය ලේකාධිකාරී මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම ද්විතීක අධිකරණ සංඝනායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ අපේ මහා සංඝරත්නය පිළිගනු ලබනවා. ඒ වගේම විශේෂ වශයෙන්ම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති සබරගම් පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම හඳුරුකන්ද විහාරස්ථානයේ නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම සියම් මහා නිකායේ රත්නපුර මහදිසාවේ අධිකරණ සංඝනායක අපේ වටගෙදර ආනන්ද නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ බලංගොඩ දිසාපාලක දූරන්දර අපේ අතිගෞරවනීය අම්බයගස්සයාගේ නාගිත මාහිමිපාණන් වහන්සේ ඇතුළු අපේ සද්ධානන්ද හාමුදුරුවෝ, පරිණාධිපති හාමුදුරුවෝ ඇතුළු සියලුම මහා සංඝරත්නය නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට අපගේ ආරාධනාව පරිදි පැමිණෙන්නට යෙදුන පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ ධර්මසිරි මානිපුර මැතිතුමා, ඒ වගේම තලතා අතුකෝරළ මැතිණියගේ ලේකම්තුමා, පැල්මඩුල්ල ප්‍රාදේශ සභාවේ උපසභාපති නලින් මාගම්මල මැතිතුමා, පැල්මඩුල්ල ප්‍රාදේශ සභාවේ විපක්ෂ නායක සුනිල් සෝමරත්න මැතිතුමා,
ප්‍රාදේශ සභාවේ හිටපු සභාපති ඩී.වී. උපාලි මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරී හැමදෙනාමත් ඒ වගේම රාජ්‍ය නිලධාරීන් වශයෙන් පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ වගේම සබරගමු පළාතේ සැලසුම් අධ්‍යක්ෂ තුමිය රත්නපුර දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර කොමසාරිස්තුමිය පැල්මඩුල්ල පොලිස් ස්ථානාධිපතිතුමා පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හැමදෙනාමත් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම අපේ ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවට පැමිණෙන්නට යෙදුන අපේ ආරාධිත අමුත්තන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මම නම් කියන්න ගියොත් ගොඩාක් කාලය ගත වෙනවා. 64 දෙනෙක් විතර ආරාධනා ලැබිලා තියෙනවා. ඒක නිසා මේ අවස්ථාවට අප වෙනුවෙන් මේ චෛත්‍ය ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දීම සඳහා මේ අවස්ථාවට පැමිණිලා සිටින සියලුම මැණික් වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව ඊටාම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. විශේෂයෙන්ම ACU සමූහ ව්‍යාපාරයේ අධිපති උදේනි ලියනගේ මැතිතුමා ඒ වගේම මැණික් වෙළඳ ව්‍යාපාරික සුභාස් කරුණාරත්න මැතිතුමා නීල් මැණික් අධිපති නීල් මැතිතුමා ප්‍රදාන කොටගත් ජනක අල්ගොඩ මැතිතුමා දයානන්ද මාතොටාරච්චි මැතිතුමා අමිල අල්ගොඩ මැතිතුමා ඒ වගේම ලංකා මනතුංග මැතිතුමා උදේනාත් මනතුංග මැතිතුමා ඇතුළු ආනන්ද මැණික් අධිපතිතුමා ඇතුළු අනුරාධ මැණික් අධිපතිතුමා චලන මැතිතුමා ඇතුළු ඒ සියලු දෙනාම ඊටාම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම නීතිඥ ප්‍රජාව හැටියට අපි මේ අවස්ථාවේදී ආරාධනා කරන්නට යෙදුනා අපේ නීතිඥ ජගත් ජයසිංහ මැතිතුමා ඒ වගේම විශේෂයෙන්ම අපේ නීතිඥ විශාල පිරිසක් අපේ සම්බන්ධ වෙනවා. ඒ සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම තමයි සබරගම් මහා සමන් දේවාලයේ අම්මඩුව දේවාලයේ හිටපු බස්නායක නිලමේතුමා රොෂාන් ඉද්දමල්ගොඩ මැතිතුමා ජීවක ජයවර්ධන මැතිතුමා ප්‍රධාන මේ පිරිසත් ඒ වගේම මේ අවස්ථාවට අපගේ ආරාධනාව පරිදි සම්බන්ධ වුණු නීතිඥ ජයනාත් හිත්තටිය මැතිතුමා පැල්මඩුල්ල නීතිඥ සංගමේ සභාපතිතුමා ලේකම්තුමිය ඇතුළු හැම දෙනාම ඉතාම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. විශේෂ වශයෙන් මම මතක් කරනවා මට නම් කියන්න ඔක්කොම නම් ටික තියෙනවා. නම් ඔක්කොම කියන්න අපහසුයි ගොඩාක් පිරිසක් ඉන්න හින්දා අපේ ආරාධිත අමුත්තන් සියලුම දෙනාම ඊටාම ගෞරවයෙන් යුක්තව ආදරයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම අපේ සතර පේරුවේ දායක කාරකාදීන් හැමදෙනාම ඒ වගේම අප මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න සියලුම ප්‍රජාව ඊටාම ගෞරවයෙන් යුක්තව පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව මේන් අවසන් කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. පැල්මඩුල්ල ඓතිහාසික ශ්‍රී සුදර්ශන ධර්මශාලා විහාරස්ථානයේ දිවන ඒ උතුම් වූ චෛත්‍ය රාජානන් වහන්සේ පිළිබඳව සිදුවන වැඩසටහනේ උතුම් අනුශාසනාවටයි මේ මොහොතේ මේ යොමු වෙන්නේ. වැඩම කළ ත්‍රිකාය ගාත්‍ර මහා සංඝරත්නයේ අවසරයි සදහති සම්භාවනීය පින්වත්නි. පැල්මඩ සුධර්මෝදයේ පිළිවෙලේ අද ඓතිහාසික දිනයක්. මේ පිළිවෙල ඓතිහාසික පුණ්‍ය භූමියක් පින්වත්නි. අපේ ගලගම කුසලධම්ම පණ්ඩිතාරෝ විහාරස්ථානයේ ඉතිහාසයේ පිළිබඳව අභිමානයේ පිළිබඳව ඉතා මැනවින් කරුණු පැහැදිලි කරන ලැබුණා. එවන් අභිමානවත් ඉතිහාසයක් තියෙන පුරාණ විහාරස්ථානයක් සුධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය. ඉතින් පිරිවෙන් විහාරස්ථානයේ අභිමානය නැත්නම් වටිනාකම ඒ ධර්ම සංගායනාවක් පැවැත්වීමෙන් වඩාත් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච බව උන්වහන්සේ මූලික වශයෙන් කරුණු පැහැදිලි කරමින් දේශනා කළා. අද මේ චෛත්‍ය රාජාන් වහන්සේ නමක් ඉදිකිරීමට මුල පුරන අවස්ථාව. මේ විහාරස්ථානයේ ලොකු අඩුපාඩුවක් පැවති. දෙයක් විශේෂයෙන් විහාරාධිපති අපේ අමරපුර මහා නිකායේ ඉද්දමල්ගල විහාර පාර්ශ්වයේ රත්නවර පැල්මල්ලේ රතනසිරි අනුනායක හාමුදුරන් වහන්සේ
ගේ මූලිකත්වයේ උන්වහන්සේගේ අනුශාසනා පරිදි විශේෂයෙන් අපේ මෙත්තානන්ද අපේ පඬිතුමාරුත් ඒ වගේම ගලගම කුසල ධම්ම පඬිතුමාණන් වහන්සේගේ ශක්තිය ඇතිව උන්වහන්සේ මේ මහා කාර්යයට අතගහලා තියෙනවා. මම හිතන්නේ රත්නශ්‍රී නායක හාමුදුරන්ගේ ජීවිතේ මහා සතුටක් ලබන දවස අද උන්වහන්සේ. තමන් මේ විහාරස්ථානයේ කරන ලද කාර්යයන් නිම කරමින් මම හිතන්නේ මේ චෛත්‍ය රාජයන් වහන්සේගේ කටයුතු ආරම්භ කළේ. තමන් වහන්සේගේ ජීවිතයේ අපමණ සතුට භුක්ති විඳින්න පුළුවන් දවසක් අද උන්වහන්සේට. උන්වහන්සේ මේ ජීවිතයේ සංධ්‍යාවායේ ගත කරන උන්වහන්සේට මේක වඩා සතුටක් නැහැ. විහාරස්ථානයේ චෛත්‍යයක් ඉදි කරලා කාටත් වැඳ පුදා ගන්න අවස්ථාව උදා කර දීම තමන්ගේ ජීවිතයේ ලොකු මහා භාග්‍යයක් වශයෙන් උන්වහන්සේ සලකන්නේ. විශේෂයෙන් මේ අවස්ථාවේදී ඒ මුල්ගාට වන අවස්ථාවට අපට වෙන විශාල සම්භාවනීය පින්තුන් පිරිසක් සම්බන්ධ වෙනවා. අත්වසේ මේ හැම කෙනෙකුටම අපමණ සතුටක් ලබන්න පුළුවන්. මේ චෛත්‍ය ඉදි වෙලා වන්දනමාන කරන අවස්ථාව පැමිණෙන විට චෛත්‍යයේ වැඩ කටයුතු අවසන් වෙලා මල් පහන් පූජා කරනකොට අප මේ චෛත්‍යයේ මුල්ගාට තබන්න ආවා. අපේ මුල්ගාට තබලා මේ චෛත්‍ය ආරම්භ කළේ. ඒ වගේ මේ චෛත්‍යයේ ශ්‍රෝදායකත්වයේ ලබා දීලා මේ චෛත්‍යයට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීලා ඒ වගේ නොයෙක් විදිහේ උදව්පකාර කළා. මේ චෛත්‍ය ගොඩනගා ගැනීම සඳහා මමත් දායකත්වයේ උනා කියලා ඔබට ජීවිතයේ යම් දවසක ලොකු සතුටක් ලබන්න පුළුවන්. ඒ නිසා මේ අද මුල්ගාට තබා ආරම්භ කරන ලද මේ දායකබ නැත්නම් මේ චෛත්‍ය රාජාන්වහන්සේගේ කටයුතු ඉතා කෙටි කාලයක් තුළ අවසන් කරලා මේ චෛත්‍ය ගොඩනගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ආශිර්වාදය මේ අවස්ථාවේදී කරන්නේ. ඒ නිසා මේ චෛත්‍ය ඔබ හැම දෙනාගේම සහයෝගය ශ්‍රම දායකත්වයේ සාමූහික දායකත්වයේ ඇතිව ඉතා කෙටි කාලයක් තුළ ඉදි කරගෙන ඔබට මලක් පහනක් පූජා කරන්න වැඳුම් පුදුම් කරන්න අවස්ථාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවේදී ඒ සඳහා විශේෂයෙන් අපේ තල්මල් විහාරාධිපති තල්මල්ලේ රත්නශ්‍රී නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම අපේ කතිකාචාර්ය මෙත්තානන්ද පඬිතුමාණන් වහන්සේට ඒ වගේම අපේ ආචාර්ය කුසලධම්ම ගලගම කුසලධම්ම හාමුදුරන් වහන්සේගේ ශක්තියත් මේ සඳහා කැපවීමක් තුළින් මේ චෛත්‍ය කෙටි කාලයක් තුළ ඉදි වේවා කියන ප්‍රාර්ථනාව තබමින් ඔබ හැම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනාව සමාප්ත කරනවා. අතිපූජනීය බෙන්ගමුවේ අවසරයි ශ්‍රී ධම්මදිනාභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ මොහොතේ ආරාධනාව සිදු කර සිටිනවා. මේ උතුම් වූ චෛත්‍ය පූජාව නැත්නම් චෛත්‍ය ඉදිකිරීම සම්බන්ධ එහි වටිනාකමත් ඓතිහාසික කාරණාවනු සිහිපත් කරමින් ඒ සිදු කරන සුවිශේෂී වූ අනුශාසනාව පවත්වන හැටියට මේ අවස්ථාව පිළිබඳව අපේ කුසල ධම්ම හාමුදුරුවෝ මනවින් කරුණු පැහැදිලි කළා. පිළිගැනීම සිද්ධ කරපෝ මෙත්තානන්ද හාමුදුරුවෝත් ඒවා විස්තර කළා. අපේ අතිගරු මහානායක මාහිම්පාණන් වහන්සේ ඒ නිකාය වෙනුවෙනොත් මේ සියලු කාරණා වෙනුවෙනොත් බොහොම හොඳට ඒ අනුශාසනාව සිද්ධ කළා. විහෙර වහන්සේ නමක් ඉදි කරන්නටයි මේ මුල්ගල තිව්වේ. ඒ පිළිබඳව හුඟා කරුණු කාරණා තියෙනවා. විහෙරක් බැඳීමට සුදුසු, චෛත්‍යයක් ගොඩනැගීමට සුදුසු ලෝකේ පුජ්‍යලයෝ 4 දෙනෙක් පිළිබඳව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ලෞතර බුදුරජාණන් වහන්සේ, පසේ බුදුවරයන් වහන්සේ, ඒ වගේම රහතන් වහන්සේ හා චක්විති රජතුමා කියන මේ 4 දෙනා මේ තූපාර්හ පුජ්‍යලයෝ වශයෙන් පැහැදිලි කළා. ඒ අනුව මේ විහෙර වහන්සේ ඉදි කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒ බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයේ පිදේ උත්තන් අතර ශ්‍රේෂ්ඨම පූජනීයත්වයට පත්වෙච්ච උත්තමයා. උන්වහන්සේ වැඩ සිටියේ කාලෙදිත් උන්වහන්සේගේ ශාරීරික ධාතු කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා
අපේ ලංකාවේ තමයි ප්‍රථම වතාවට තූපයක් දාගබක් වෙහෙරක් ඉදි වුණේ. ඒ නිසා ඒ වෙහෙර සංස්කෘතිය ලෝකයේ සියලු රටවල් වලටම වඩා අපේ රටේ ප්‍රධානත්වයක සිටිනවා. නිසා මේ වෙහෙර සිද්ධ කරනකොට වෙහෙර සිද්ධ කරන ආකාර 6ක් පෙන්වනවා. ඒ 6 ධාන්‍යාකාර, ඝාණ්ඨාකාර, ඝටාකාර, අම්ලාකාර, බුබ්බුලාකාර, පද්මාකාර ආදී වශයෙන්. එනිසා මේ කැමැති ආකාරයකින් ඒ වෙහෙර නිර්මාණය කරන්නට පුළුවන්. ඒ කැමැති විදියකට වෙහෙර නිර්මාණය කළත් ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලා ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම, ප්‍රතිමා ප්‍රතිපිලිම ඒ තැන්පත් කිරීම ආදී කටයුතු සිද්ධ වෙනවා. බුදුහාමුදුරුවෝ තවමත් ලෝකේ වැඩ ඉන්නවා, බුද්ධ රත්නයේ වැඩ ඉන්නවා. බුද්ධ රත්නයේ වැඩ ඉන්නවයි කියලා කියන්නේ බුදු කෙනෙක්ගේ පිරිනුවම් පෑන් 3ක් තියෙනවා. ඒ 3 අවසන් වීමෙන් තමයි බුද්ධෝත්පාද කාලය බුද්ධ රත්නයේ නිම වෙන්නේ. පළමු එක තමයි ලෞතර බුදු පදවියට පත් වෙද්දී ඇති වුණ කෙලෙස් පිරිනුවම් පෑම, ක්ලේශ පරිනිර්වාණය. ඊළඟ පිරිනුවම් පෑම තමයි අපි වගේ ස්කන්ධ මරණයට පත් වීම, මීට වසර 2570කට පෙර. ඊළඟ පරිනිර්වාණයෙන් තමයි බුද්ධ රත්නය අවසන් වෙන්නේ. ඊළඟ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ ශේෂ වූ ධාතුන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් පස්සේ. එය ධාතු පරිනිර්වාණය හැටියට සඳහන් වෙනවා. එතෙක් බුද්ධ රත්නයේ බලය තියෙනවා, අනුහස තියෙනවා, ආනුභාවය තියෙනවා. කැමට ආශිර්වාදයක්ව පවතිනවා. එවැනි උතුම් රත්නය තමයි ලෝකේ පිදිය යුතු ත්‍රිවිධ රත්නය. ත්‍රිවිධ රත්නයේ පළවෙනිම එක තමයි බුද්ධ රත්නය. ඒ බුද්ධ රත්නය වෙනුවෙන් තමයි මේ දාගප් වහන්සේ ගොඩනගන්නට අපේ අනුනායක මාහිම්පාණන් වහන්සේගේ ඕනෑකම, ශිෂ්‍ය බාලාදී හා දායක කාරකාදීන්ගේ ඕනෑකම, ඔබ හැම දෙනාගේම සහයෝගය තියෙන්නේ. ඒ නිසා පින්වතුනි, මේක හැමදාම පින් වැඩෙන පින්කමක්. මෙවැනි පින්කමක් සිද්ධ කරන්නට පළමුවෙන්ම අදහස් කරලා අපිට ලෝකයට පැහැදිලි කළේ, ලංකාවට පැහැදිලි කළේ, මුලින්ම දාගබක් නිර්මාණය කළේ දෙවන පෑතිස්ස රජතුමා ථූපාරාමය. ඊළඟට ප්‍රසිද්ධ වශයෙන්ම දුටුගැමුණු මහරජතුමා තමන්ට කරගෙන යන්න බැරි වුණත් අවසන් කළා සද්ධාතිස්ස රජතුමා දෙවෙනි සහෝදරිය. ඒ රජවරුන්ගේ නාම ගොත් මෙතෙක්කල් ලංකා ඉතිහාසයේ සඳහන් වෙන්නේ ශාසනික වශයෙන් කටයුතු කරලා තිබුණ අයගේ පමණයි. ශාසනික කටයුතු සිද්ධ කරපු, වෙහෙර විහාර බඳවපු ඒ රජවරුන්ගේ නම් ගොත් පමණයි තාමත් ඉතිහාසයේ ඉතුරු වෙලා තියෙන්නේ. අනිත් රජවරු ඉන්නේ ඇති, කාගේවත් නමක් ඒ ආකාරයට පවතින්නේ නැහැ. එනිසා මේක දුර්ලභ ගණයේ වැදගත් උසස් වූ පින්කමක් තමයි. ඒ පින්කමටයි අපේ දායකකාරකාදී සියලු දෙනාගේම සහභාගීත්වය. ඔබ හැම දෙනාම මේ අත දෙන්නේ තුනුරුවන්ට ගෞරවය පිණිස. හිත දෙන්නේ තුනුරුවන්ට ගෞරවය පිණිස. මෙදෙනට ගමන් කළේ තුනුරුවන්ට ගෞරවය පිණිස. එනිසා ඔබ හැම දෙනාගේම කටයුතු වලට ආශිර්වාදයක් වෙනවා මේ උතුම් මහා පින්කම. නිසා පින්වතුනි, මේ ඓතිහාසික පුදබිමක තමයි පැල්මඩුල්ලේ පුරවරය. ඒ ඓතිහාසිකම වැදගත් පුරවරයක්. ඒ පුරවරයේ තුල තිබෙන සිද්ධාස්ථානයක ඉදිවෙන වෙහෙර වහන්සේ මේකට කාරණයක් කියන්නට තිබෙනේ. පැල්මඩුල්ලේ ගම්වරය පූජා කළේ දාගප් වහන්සේ නමකට 1693 දී මේ ගම්වරයම දාගබටයි පූජා කළේ.
ඒ නිසා මේ දාගප් 100 ගණනක් ඇති වුණත් පැල්මඩුල්ල පුරවරේ ඊටාම ඒක ශ්‍රේෂ්ඨයි වැදගත් අවශ්‍යයි. ඒ අවශ්‍ය කාරණයක් තමයි මේ Tamanට දාගබක් හදන්න බැරි නම් තියාගන්නවා කරඬුවක් ගෙනihin. Taman කරඬුවක් ගෙනහිලා තියාගෙන ඒ ගිහි අයත් වන්දනමාන ආදිය සිද්ධ කරනවා. ඒ දාගබ සංකේතවත් කරලා ඒ දාගබේ තිබෙන කරුණු කාරණා නිර්වාණය දක්වාම ඒ සම්මතක වෙලා තිබෙන කාරණා හැටියට පැහැදිලි කරන්නට පුළුවන් අංග රාශියක් තියෙනවා. ඒවා ගැන කරුණු කාරණා අවශ්‍ය නැහැ දිගට කියන්නට. විහෙර වහන්සේ ගොඩනැගීම ඊටාම ශ්‍රේෂ්ඨයි වැදගති අවශ්‍ය කරන මහා සංඝරත්නයත් වඩම්මවලා තිබෙනවා. ඒ ගිහි සම්භාවනීය ඒ පින්වත් පිරිස ශාසනික ආගමික වශයෙන් ඒ දායකත්වය දෙන පින්වත් පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී රජවරු සිටුවරු එකතු වෙලා තමයි ශාසනයේ පැවැත්මට කටයුතු කළේ. ඒ වගේම ධර්මාශෝක යුගයේදී රජුරුව ප්‍රධානව ශාසනයට උදව් කරලා ශාසනයේ පැවැත්මට කටයුතු කළා. අපේ රටේ ශාසනය ආරම්භ වුණාට පස්සේ දෙවන පෑතිස්ස මහරජතුමාගේ ඉඳලා ඒ රාජරාජ මහා මාත්‍යාදීන්ගේ දායකත්වයෙන් ශාසනය පැවැත්වීමට ඒ කටයුතු සිද්ධ කළා. එයට මුලින්ම ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍ය උපයෝගී කරගත්ත වන්දනමාන ආදිය සිද්ධ කිරීමට ඒ තුම්බෝ පිහිටි ස්ථාන හැටියට එම ස්ථාන පිළිගත්තා. පන්සලක සම්පූර්ණ වෙන්නට මේ කාරණා තුන තියෙන්නට ඕන විහාරය බෝධිය මේ වෙහෙර වහන්සේ. ඒක අඩුපාඩුවක්ව තිබුණ එක සම්පූර්ණ කිරීමයි අපේ රතනසිරි අනුනායක හාමුදුරන් වහන්සේ ඇතුළු මේ ශිෂ්‍ය බාලාදීන්ගේ අදහස දායකයන්ගේ සහභාගීත්වය. නිසා පින්වතුනි ඒක යුගෙන් යුගයට අපේ ශාසනයට නොයෙක් විදිහේ අනතුරු ඇති වුණා. ඒ ඇති වෙලා රජවරු මහා සංඝරත්නයේ ප්‍රභු පන්තියේ මහා නාහිම්පාණන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලැබගෙන ශාසනය ඒ සුද්ධ කළා, සංශෝධනය කළා, වෙන වෙනම කතිකාවත් ඇති කරගත්තා. අනුරාධපුරෙන් පොළොන්නරුවටත්, පොළොන්නරුවෙන් දඹදෙණියටත්, දඹදෙණියේ යාපහුව ගම්පොලාදී ඒ ස්ථානවලටත් මේ කතිකාවත් ඇති කරගෙන ශාසන සෝධනය ඇති කළා. නැවත ශාසනය නගා සිටවන්නට ක්‍රියා කළා. ඒ නොඑක් විදිහේ දුර්වලකම් තිබිච්ච අය එයින් නිරපා හැරියා. අනිත් අයට ඒ ශක්තිමත් වීමට සියලු ආධාර උපකාර දුන්නා දායකාරකාදී හැමදෙනා විසින්ම. එම දීලා මහා නාහිමිවරු, සංඝරාජ හිමිවරු, මහා සාමිවරු ඒ ප්‍රධානව ශාසනයේ පවත්වාගෙන කෝට්ටේ යුගයේ දක්වාම පැවතුණා. ඒ අෂ්ටමහා මූලායතනවල හිටපු මහා සාමිවරු, ඒ වගේම වීදාගම තොටගමුවේ මහා සංඝරාජවරු ඒ උන්වහන්සේලාගෙන් පස්සේදී නැවත මේ ශාසනය දුර්වල වුණා. ඒක අන්තරාධාන වීමට තරම් ඒ කටයුතු යෙදුණා. ඒත් අපේ සමාජයේ බෞද්ධ ජනතාව වෙනුවෙන් සිල්වතුන් හැටියට පෙනී හිටලා ඒ අය ශාසනය ආරක්ෂා කරගත්තා. ශාසනය ආරක්ෂා කරගෙන නුවර යුගයේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලෙදී නැවත කතිකාවත් එම ඇති කරලා ශාසනය දියුණු කරන්නට කටයුතු කළා පමණක් නෙවෙයි, මහාන උපසම්පදාව ලංකාවේ ආරම්භ කළා. ආරම්භ කළේ 1753 දී. ඒ කාලේ ඉඳලම ශාසනය මේ නිකාය වශයෙන් බෙදිලා හිටියත් එකම නිකායක එකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා පාර්ශ්වය වශයෙන් වෙන් වුණාට එකම ධර්මය අදහන්නේ එකම ශාස්ත්‍රූවරයාගේ ශිෂ්‍යයෝ ඒ පරම්පරාව හැටියටයි සිටින්නේ. සියලු දෙනාම ලංකාවෙන් නැවත බුරුමයට ගියපු, නැවත රාමඤ්ඤ දේශයට ගියපු, නැවත අමරපුර දේශයට ගියපු, නැවත සියම් දේශයට ගියපු ධර්මය ඒ ශාසනය තමයි නැවත නැවතත් ලංකාවේ ස්ථාපනය කළා මේ පවත්වාගෙන එන්නේ කියන එක මේ හැම දෙනාම දැනගත යුතුයි. ඒ නිසා අපි එකම පිරිසක් හා සංඝ පිරිසක් හැටියටයි, බුද්ධ පුත්‍රයන් වහන්සේලා හැටියටයි කටයුතු කළේ. එදත් අදත් හෙටත් එහෙමමයි.
එනිසා මේ වැදගත් අවස්ථාව වැදගත්ම කොට සලකන්නට පුළුවන්කම තිබෙන කාරණා බොහොම තිබෙනවා. ඒ අතරින් අද මේ වෙසක් කාලය උදා වෙද්දී වෙසක් සමය උදා වෙද්දී ඔබ හැම දෙනාම සිද්ධ කරන්නේ මහා පුණ්‍යෝත්සවයක් තෙමගුල මුල් කරගෙන මේ ගරු කටයුතු ඒ අනුනායක මාහිම්පාණන් වහන්සේ පිළිබඳව යමක් කියන්නට ඕන. උන්වහන්සේ ගැන මට දවසක් රාහුල හාමුදුරුව මතක් කළා. අපේ දහම් පාසලේ කුඩා කාලේ ශිෂ්‍යයෙක් හිටියා. ඒ ශිෂ්‍යයා මෙහි ඉන්නකොට බද්දිගම විමල වංශනායක හාමුදුරුව වැනි මහා උගත්තු පැමිණිලා ශාසනයට හොඳයි කියලා උන්වහන්සේ සසුනට කැඳවාගෙන යන්න ඒ නම් නියම කරගත්තයි කියලා. ඒ වගේ මේ ස්ථානයේ ඉඳලම තමයි ශාසනයට අපේ රතනසිරි නායක හාමුදුරුවෝ එළඹුණේ. උන්වහන්සේ මේ ස්ථානයේම ආධිපත්‍ය දරුවා පමණක් නෙවෙයි මේ සංඝ පරම්පරාවේ අනුනායක හාමුදුරන් වහන්සේ කෙනෙක් හැටියටත් උන්වහන්සේට කටයුතු කිරීමට භාග්‍ය වාසනාව තිබුණා. මේ ස්ථානයේ මහානායක හාමුදුරුවෝ කීපනමක් හිටියා. ගබ්බෙල සිරිනිවාස මහානායක හාමුදුරුවෝ පසුව අනුනායක වෙලා ඉඳලා මහානායක වෙච්ච අපේ ගඟුල්ලිටියේ සරණතිස්ස හාමුදුරුවෝ. ඒ වගේම මෙහි වැඩ හිටපෝ ගඟුල්ලිටියේ පඤ්ඤාලෝක මහානායක හාමුදුරුවෝ. මෙහෙම හාමුදුරන් වහන්සේ කෙනෙක් තමයි වේරගම රාහුල පණ්ඩිත හාමුදුරුවෝ. උන්වහන්සේත් අනුනායක දැනුත් වැඩ ඉන්නේ පැල්මඩුල්ලේ රතනසිරි අනුනායක හාමුදුරුවෝ. එනිසා මේ වැදගත් සංඝ පරම්පරාවක මූලස්ථානයේ වශයෙන් පවත්වාගෙන එන ස්ථානයකයි මේ උතුම් කාර්යය සිද්ධ කරන්නට ඔබ හැම දෙනාගේම දායකත්වය දුන්නේ. මේ හාමුදුරුවෝ ගැන තව කාරණයක් කියන්න ඕන. අපේ පන්සලේ වැඩ හිටිය පොජ්ජුලේ හා මෙහි විහාරාධිපති මහෝපාධ්‍යාය මුන්දුවේ පඤ්ඤාසේකර නායක හාමුදුරුවෝ අපේ ගුරුදේවයන් වහන්සේගේ ඥාතිවරයා තමයි මෙහි මීට කලින් හිටපු ගඟුල්ලිටියේ පඤ්ඤාලෝක නායක හාමුදුරුවෝ. අපේ නායක හාමුදුරන්ගේ ළඟම නෑයා. ඒ වගේම දැන් ඉන්න නායක හාමුදුරුවොත් මුද්දුවේ නායක හාමුදුරන්ගේ ළඟම ඥාතිවරයා. මුන්නහන්සේගේ සහෝදරිය අපේ නායක හාමුදුරන්ගේ නෑ සම්බන්ධකමට ඒ පරපුරට ඇතුළත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ දෙපැත්තෙම ඉන්න හාමුදුරුවරු මේ විහාර දෙකේම නෑදෑ හාමුදුරුවරුයි කියන එක සිහිපත් කරගන්නට ඕන. එනිසා අපේ ඒ ගෞරවය අපේ රතනසිරි හාමුදුරන් වහන්සේ උගතෙක් වෛද්‍යවරයෙක් හැටියට ශිෂ්‍ය බාලාදීන් ඒ කටයුතු කරමින් අනාගත සුභසිද්ධිය පිණිස මහජනතාවට ප්‍රයෝජනවත් වෙන පිණිස මේ උතුම් කාර්යය උන්වහන්සේගේ කාලෙදී සුමංගල නායක හාමුදුරුවෝ පඤ්ඤාලෝක නායක හාමුදුරුවෝ මේ විහාරෙ ගොඩ නැගුවා. බෝධීන් වහන්සේ රතනසිරි නායක හාමුදුරුවෝ අනුරාධපුරයෙන් වඩම්මවලා රෝපණය කළා. අනිත් කාරණයක් චෛත්‍යයත් උන්වහන්සේම මේ ඉදි කරන්නට ආරම්භ කළා. නිසා මේ තුම්බෝ පිහිටි ස්ථානයක් හැටියට අද ඉඳලා පවතිනවයි කියන එක හිතේ තබා ගන්නට ඕන. ඔබ සියලු දෙනාමත් මේ පින්කමට අපට ආරාධනා කළේ අපේ අනුනායක හාමුදුරන් වහන්සේගේ උපදෙස් අවවාද අනුශාසනා පරිදි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රිල්ලහේනේ අබේවර්ධනා රාමාදිවාසී මේ ශ්‍රද්ධානන්ද හාමුදුරුවෝ ඇතුළු සහෝදරයන්ගේ සහෝදර මෙහි භාරකාරත්වය හා විහාරාධිකාරීත්වය දරන පින්නවල මෙත්තානන්ද පණ්ඩිත හාමුදුරුවෝ. ඔබ හැම දෙනාටම මේ පිළිබඳව සිහිපත් කරමින් උතුම් කාර්ය සාර්ථක වේවා. විගහට මේ කටයුතු ඉක්මනින්ම සිද්ධ වෙලා උතුම් චෛත්‍යයක් හැම දෙනාටම දකින්නට සැලසේවායි ප්‍රාර්ථනා කරමින් අපේ වැඩම කරපු මහා සංඝරත්නයටත් ඔබ හැම දෙනාටමත් තෙරුවන් සරණින් සමන් දෙවි රැකවරණින් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා වචන කීපේ සමාප්ත කරනවා. තෙරුවන් සරණයි. වැඩම කොට වදාළ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයටත් මේ ආරාධිත අමුත්තන් සියලු දෙනාටත් ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීම සඳහා ඒ කටයුතු අවසන් කිරීම සඳහායි මේ අවස්ථාව. ඒ සඳහා ආරාධනාවන් සිද්ධ කරනවා
පැල්මඩුල්ල ශ්‍රී සුදර්ශන ධර්මශාලා අප විහාරස්ථානයේ විහාරවාසී අපේ සහෝදර පනාමුරේ සංඝරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට රත්නත්‍රයට සාදු නමස්කාර වේවා. වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසර අද දින අප පුණ්‍ය භූමියේහි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගොඩ නැගීමට බලාපොරොත්තු වන සංගායනා මහසෑය රදුන්ගේ මුල්දල් තැබීමේ පුණ්‍ය මහෝත්සවය ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් හා සදැහැති දායක දායිකාවන්ගේ අචල ශ්‍රද්ධාවෙන් යුක්තව ඊටමත් උසස් ආකාරයෙන් අතිශය සාර්ථකව සමාප්ත වූ බව ගෞරවයෙන් සිහිපත් කරමි. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉදිකිරීමට යෝජිත සංගායනා මහසෑය රදුන්ගේ මේ කටයුතු උදෙසා අපට ආශිර්වාද කරන්නට මේ ස්ථානයට වැඩම කොට වදාළ බුදුලෙන රාජමහා විහාරය, කිරිවැල්දිනේ පුරාණ විහාරය යන උභය විහාරාධිපති, ගණේගම රන්කොත් රාජමහා විහාර භාරකාර, සියම් මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේහි ඕසබරගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අවසරයි අධිපූජනීය විමල රත්න ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේටත් පැල්මඩුල්ල රජමහා විහාරය, පොත්ගොල් රජමහා විහාරය යන උභය විහාරාධිපති, ගෞතම ශ්‍රීපාද ස්ථානාධිපති, සියම් මහානිකාය මල්වතු පාර්ශවයේහි රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අතිපූජනීය අවසරයි බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්නා විධාන නායක මහමිපාණන් වහන්සේටත් මඩලගම විජේන්දාරාම පුරාණ මහා විහාරය ඇතුළු විහාරගණේ අධිපති ශ්‍රී ලංකා අමරපුර මහානිකාය ඉද්දමල්ගොඩ විහාර පාර්ශවයේහි පරම පූජනීය මහා නායක ධුරන්දර මහෝපාධ්‍යාය අවසරයි අධිපූජනීය කදන්ගොඩ සමිත ගෞරවනීය මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කොටගත් වැඩම කොට වදාළ ත්‍රිනිකායික වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයට විහාරස්ථානයේ විහාරාධිපති ඉදමල්ගොඩ විහාර පාර්ශවයේහි අනුනායක ධුරන්දර අවසරයි ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේගේ විහාරාධිකාරී භාරකාර නෙල්ලිවල මෙත්තානන්ද ගෞරවනීය පඬිත් හාමුදුරුවන් වහන්සේගේ දෙපිටිගල විද්‍යාලයේ ආචාර්ය ගලගම කුසල ධම්ම පඬිත් හාමුදුරුවෝ ප්‍රධාන සද්විහාරික මහා සංඝරත්නයේ ගෞරවනීය ස්තුති හා හෘදයාංගම පුණ්‍ය අනුමෝදනාව ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම අපගේ කාරුණික ආරාධනය පිළිගෙන මේ ස්ථානයට සැපැමිණි ආරාධිත අමුත්තන් සියලුම දෙනාටත් විවිධාකාරයෙන් උදව් උපකාර සිදු කළ මේ වෙනුවෙන් අනුග්‍රහය දායකත්වය දැක්වූ සියලුම සුපින්වත් හැම දෙනාටමත් ගෞරවනීය ස්තුති හා හෘදයාංගම පුණ්‍ය අනුමෝදනාව මේ වෙලාවේ සිහිපත් කරමි. චෛත්‍යයක් යනෝ පොදු ගඩොලින් හා සිමෙන්තියෙන් පමණක් ඉදිවන නිර්මාණයක් නොව එය ශ්‍රද්ධාවේ ප්‍රතිමූර්තියකි, භක්ති ජීවමාන සංකේතයකි, සම්බුද්ධ ශාසනයේ අභිමානය ලොවට විදහාපාන පරම පූජනීය ස්මාරකයකි. එහෙන් අද දින මේ පින් කටයුත්තට නන් අයුරින් සහයෝගය ලබා දුන්නු වැඩම කොට වදාළ ගෞරවනීය මහා සංඝරත්නයටත් සදහැවත් දායක දායිකාවන්ටත් මේ පින්කමේ පුණ්‍යානිසංස බලය කරන කොටගෙන උතුම් වූ නිදුක් නිරෝගී සම්පන්නිය ආයුරාරෝග්‍ය සම්පන්නිය අවසන නිවන් සම්පන්නිය ලැබ මේ සසරෙන් එතර වන්නට මේ පුණ්‍ය කර්මය හේතු වේවා, වාසනාව වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.